ඩොනල්ඩ් ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තයේ පාලනය ලබා ගැනීමට අවශ්‍ය වී තිබෙනවා. දවල මන්දිරය පවසන්නේ හමුදා බලය යෙදවීම ඇතුළුව සියලු විකල්ප සලකා බලමින් මේ වන විට සිටින බවටයි. සාකච්ඡා කෙරෙන ආර්ථික සහ දේශපාලන විකල්ප කිහිපයන් හමුදා ක්‍රියාමාර්ග එකක් පමණක් වුවද එයින් අදහස් වන්නේ එක් නේටෝ රටක් තවත් රටකට පහර දීම නේටෝ සන්ධානයට බියකරු සිහිනයක් වන අතර ඇතැම් විට බරපතල තර්ජනයක් බවට පත් කිරීමකි. ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂාව සඳහා ග්‍රීන්ලන්තයේ ඉතා වැදගත් වන අතර රුසියානු සහ චීන නැව් දිවයින පුරා සෑම තැනකම ඇති බවට ට්‍රම්ප් බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයේ බ්‍රිතාන්‍ය සහ ඩෙන්මාර්ක් විශේෂඥයන්ගේ සහාය ඇතිව අපි ජනාධිපතිවරයාගේ සෑම විකල්පයක් සඳහාම කළ හැකි සාධාරණීකරණය කිරීම පිළිබඳව මේ වන විට විමසා බලමු. ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ ග්‍රීන්ලන්තයේ ඉක්මනින් අල්ලාගත හැකි නමුත් ප්‍රතිවිපාක විශාල වනු ඇති බවටයි. භූගෝලීය වශයෙන් දැවැන්තුවද ග්‍රීන්ලන්තයේ ජනගහනය 58,000ක් පමණ වන අතර ඉන් 3/1ක් පමණ කේන්ද්‍ර වී ඇත්තේ අගනුවර වන නෝක් වටා වන අතර ඉතිරි පිරිසෙන් වැඩි කොටසක් එහි බටහිර වෙරළ තීරයේ වාසය කරනවා. ග්‍රීන්ලන්තයට තමන්ගේම හමුදාවක් නොමැති අතර ඩෙන්මාර්කය එහි ආරක්ෂාව සඳහා වගකිව යුතු වනවා. නමුත් එතරම් විශාල භූමි ප්‍රදේශයක් ආවරණය කිරීම සඳහා ඩෙන්මාර්කය සඳහා ඇත්තේ සීමිත ගුවන් හා නාවික වත්කම් පමණකි. එහි විශාල කොටසක් නඩත්තු කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් සුනකයන් යොදාගෙන භාණ්ඩ හා ජනතාව ප්‍රවාහනය මත යැපෙන ඩෙන්මාර්ක විශේෂ මෙහෙයුම් ඒකකයක් වන ස්වීඩිෂ් පෙට්‍රල් බලකාය විසිනුයි. කෙසේ වෙතත් ඩෙන්මාර්කයේ පසුගිය වසර තුළ ග්‍රීන්ලන්තයේ ඇතුළු ආක්ටික් සහ උතුරු ඇට්ලාන්තික් කලාපවල ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබෙනවා. ග්‍රීන්ලන්තයේ විශාල භූමි ප්‍රමාණය කුඩා ජනගහනය සහ තමන්ටම වෙන්නු හමුදාවක් නොමැතිකම නිසා එක්සත් ජනපදයට පහසු ඉලක්කයක් විය හැකියි. දැනටමත් දූපතේ වයම දෙසින් පිහිටි පිටුෆික් කඳවුරේ 100කට වැඩි බට පිරිසක් ස්ථානගත කර තිබෙනවා. එම පහසුකම න්‍යායාත්මක අනාගත මෙහෙයුම් සඳහා ආධාරකයක් ලෙස භාවිතා කළ හැකි වනවා. ජර්මනිය ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමෙන් පසු දෙවන ලෝක යුද්ධයේ සිට ඇමරිකා එක්සත් ජනපද හමුදාව සිය හමුදා පණිවිඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස එම කඳවුර පවත්වාගෙන යනවා. ඩෙන්මාර්ක් ආරක්ෂක විශේෂඥයෙකු සහ රික්ස් ඉන්ටෙලිජන්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වන හාන්ස් ග්‍රීන්ලන්තයේ අල්ලා ගැනීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ මෙහෙයුමක් සිදුවිය හැකි ආකාරය පැහැදිලි කළා. පැරෂුට් හෙලිකොප්ටර් මගින් යෙදවිය හැකි ආක්ටික් පුහුණුව සහිත ඇලස්කාව පදනම් කරගත් 11 වන ගුවන් සංග්‍රාමික ඒකකය ගුවන් හමුදාවේ සහ නාවික හමුදාවේ සහාය ඇතිව ඕනෑම ආක්‍රමණයකට නායකත්වය දෙනු ඇති බව ඔහු පවසයි. ඔහුගේ ප්‍රකාශය අවදානම් තක්සේරු කිරීමේ සහ ඔත්තු සේවා සමාගමක් වන සිබ්ලින්ස්හි ප්‍රධාන බ්‍රිතාන්‍ය හමුදාවේ අතිරේක නිලධාරියෙකු වන ජස්ටින් ක්‍රිම්ප් විසින්ද තහවුරු කර තිබුණා. ඇමරිකා එක්සත් ජනපදයට විශාල නාවික බලයක් ඇති අතර යාත්‍රාවලින් විශාල බට පිරිසක් ප්‍රවාහනය කිරීමේ හැකියාව තිබෙනවා. ග්‍රීන්ලන්තයේ ජනගහනය කුඩා කණ්ඩායම්වලට බෙදුවොත් එම කණ්ඩායම්වලට වෙන්නු බට පිරිසක් පහසුවෙන් ගුවන් මගින් ගෙන යන්න පුළුවන් බවයි ඔහු ප්‍රකාශ කළේ. මෙම විකල්පය අනුකම්පා විරහිත වනු අතර ඒලේ වැගිරීමකින් තොරව ක්‍රියාත්මක වනු ඇත්තේ ප්‍රතිරෝධයක් එල්ල කිරීම ඉඩක් නොමැති හේන් බව ට්‍රම්ප් පවසයි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ හිටපු නිලධාරීන් සහ ආරක්ෂක විශේෂඥයන් කිහිප දෙනෙකු පැවසුවේ එක්සත් ජනපද යුරෝපීය සන්ධාන සඳහා එහි දුරදිග යන අර්බුද සැලකිල්ලට ගැනීමේදී මිලිටරි මෙහෙයුමක් සිදුවීමේ සම්භාවිතාවය ඉතා අඩු බවටයි. ඇමරිකා එක්සත් ජනපදයට විශාල මුදලක් ඇති නමුත් නෝක් සහ කෝපන්හෙන් බලධාරීන්ට අනුව ග්‍රීන්ලන්තය අලෙවිය කිරීමට තීරණයක් ගෙන නොමැත.